අවුරුදු 16කට පසුව ජීවමාන බුදුරජාණන් වහන්සේ දුටුවා හා සමාන සියසින්ම දුටුවා. ශ්‍රද්ධාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව බුදුහාමුදුරන් සිහිපත් කරගෙන අපි දන්ත දාතුන් වහන්සේ වැඳ නමස්කාර කරගත්තා. වටිනා කියන අවස්ථාවක්. ඉතින් උභය මහා විහාරයේ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාටත් ඒ ඇතුළු සෑම සියලු දෙනාටවත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කර සිටිනවා මේ ලබා දීපු අවස්ථාව. ඉතින් බොහොම වටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සිල්මෑණීන් වහන්සේලාටත් මේ විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව පිළිබඳව අපගේ ගෞරවනීය කෘතවේදීත්වය මේ අවස්ථාවේදී පුද කරන්න කැමති විශේෂයෙන්ම උභය මහා විහාරයේ අතිගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට තෙරුවන් සරණයි. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුටම ලැබුණු දුර්ලභ අවස්ථාවක්. විශේෂයෙන් අපි කෘතවේදීත්වයේ පළ කරන්න ඕනේ උභය මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා. ඒ වගේම අපේ දියවඩන නිලමේතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපේ කෘතවේදීත්වයේ සහ ගෞරවයේ පුද කර සිටිනවා. මෙවැනි දුර්ලභ අවස්ථාවක් අපේ භාගතුන් වහන්සේ දැක බලා ගන්න අවස්ථාව ලබා දීම ගැන. අවුරුදු 10කට පස්සේ දැක්කේ ගන්න ජීවමාන බුදුහාම දැක්කා වගේ සතුටක් වෙනවා. සන්තෝෂයි අපමණ සන්තෝෂයි පළවෙනි වතාවට වන්දනා කරන්න ආවේ. මගේ ගම කොළඹ මම වැඩ ඉන්නේ හසලක ආරාමයක. බොහොම සන්තෝෂයි.